අපි දන්නවා අපේ රට ඉතාමත් දරුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්නා. මීට පෙර අපි මුහුණ දුන්නේ 2004 සුනාමි විවසනයේට. මේ සුනාමි විවසනයේ අවස්ථාවේ මේ පීඩාවට පත්වෙච්ච ජනතාව ඉතාමත් ඉක්මනින් නැවතත් වාසස්ථාන වලට යවලා ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් කරා කියලා එක්තරා අවස්ථාවක පවසනවා ඔබතුමාගේ පක්ෂයේ පක්ෂ නායකයා නාමල් රාජපක්ෂ මහතා පවසනවා අපි ඉතාම ඉක්මනට මේ අවතන් භාවයට පත්වේ ජනතාව తాවකාලික හෝ ස්ථිර නිවාස වෙත අරගෙන ගිහිල්ලා ඔවුන්ට අදාළ ඒ පහසුකම් ටික ලබා දුන්නා කියලා. එයා කියනවා ඒ වගේම අපිට ඒ පිළිබඳව අවශ්‍ය කරන අත්දැකීම ඒ පළපුරුද්ද තියෙනවා කියලා ඒ පක්ෂ නායකතුමා සඳහන් කරනවා. එතකොට මම ඔබතුමාගෙන් අහන්න කැමති ප්‍රශ්නය තමයි මේ වගේ අත්දැකීමක් තියාගෙන මේ වගේ පළපුරුද්දක් තියාගෙන මේ වගේ අවස්ථාවක ඇයි ඔබතුමාලා තවමත් මේ ගැටලුවට ඍජුව මැදිහත් නොවන්නේ? මොකද ඔබතුමාලාට පුළුවන් මේ ගැටලුවට ඍජුව මැදිහත් වෙන්න. තවදුරටත් ඔබතුමාලා බලාගෙන ඉන්නවද? ආණ්ඩුවෙන් ඇවිල්ලා බුලත් දීලා ඔබතුමාලාට ආරාධනා කරනකම් මේකට ඔබතුමාලාගේ අත්දැකීම් ලබා දෙන්න අපිට සහයෝගය ලබා දෙන්න කියලා. මේ විවසනයේට පත් වෙලා තිබෙන්නේ ඔබතුමාලා පාර්ලිමේන්තුව අරන් යන සාමාන්‍ය පොදු ජනතාව. කාලය අවසන් වෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමති ප්‍රශ්නය ඔබතුමාලගේ ළඟ තියෙන ඔබතුමාලගේ නායකයා ළඟ තියෙන සහ ඔබතුමාලගේ ඒ කණ්ඩායම සතුව තිබෙන මේ අත්දැකීම් මේ පළපුරුදු ඇයි ඔබතුමාලා මේ අවස්ථාවේ ඍජුවම මේ විවසනේ සාමාන්‍ය ජනතාව ගොඩ ගන්න භාවිතා නොකරන්නේ කියන එක පිළිබඳව. ඇත්තටම මම පළවෙනිම ඇත්තට මේ මොහොතක් කරගන්නවා මේ රටේ මේ පීඩනයට පත්වෙච්ච ජනතාව එයින් මුදව ගන්න සමස්ත ක්‍රියාවලිය තුළ විශේෂයෙන්ම යුද හමුදා ත්‍රිවිධ හමුදාව ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු අපේ ග්‍රාම නිලධාරීන් ඉඳන් පහළ සියලුම රාජ්‍ය නිලධාරීන් ගත්තු වෙහෙස මහන්සිය පිළිබඳව මේ මොහොතේ අපි ඔවුන්ට කෘතවේදී ස්තුතියක් කරන්නත් මේක මොහොතක් කරගන්න. ඒ වගේම සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව ඒකට අර සුපුන් පුතුණුවන් ඒක අපි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ මේකට සම්බන්ධ වුණා නැද්ද කියන කාරණය අහනකොට මට හිතුණා මේක පක්ෂයක් බලලා මේ පීඩනය ආවේ නැහැ. මේක පක්ෂයකට පමණක් සිදුවෙච්ච ඛේදවාචකයක් නෙවෙයි. මේක සමස්ත රටටම සිදුවෙච්ච ඛේදවාචකයක්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ මොහොතේ සෑම පක්ෂයක්ම ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන කාරණේ නෙවෙයි මේ මොහොතේ සෑම පක්ෂයක්ම Tamanට සිදුවෙච්ච ව්‍යසනයක් විදිහට දකිමින් මේ කටයුත්තට හැමදෙනාම එකතු වෙලා ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට මේ මොහොත වෙනවිට ඉතාමත් තදින් සක්‍රියව මුහුණ දෙනවා කණ්ඩායමක් විදිහට හැමදෙනාම. ඒක කියන්න ඕනේ. ඒ වගේම සුපුන් පුතුණන් ඇහුවා 2004 ව්‍යසනය පිළිබඳව. ඉතාමත් ඛේදවාචකයක් 2004 සුනාමි ව්‍යසනය විශේෂයෙන්ම දකුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට ඒකට දැඩිව මුහුණ දීපු කෙනෙක් මම. හැබැයි 2004 ඛේදවාචකයේ 35000කට අධික ජීවිත ගණනාවක් මේ රටට අහිමි වුණා. ඒ වගේම අවතැන් වුණා, අතුරුදහන් වුණා. ඒ වගේම නිවාස 1,10,000කට ආසන්න ප්‍රමාණයක් නිවාස නැති වුණා. හැබැයි ඒ නිවාස නැති වෙච්ච සියලු දෙනාටම රජයක් විදියට ඒවකට පැවති අපේ රජය ඒ සෑම දෙනෙකුටම නිවසක් ලබා දීම වැඩපිළිවෙල ඉතාමත් සක්‍රියව ඉතාමත් ක්‍රමවත්ව ඉෂ්ට කරා නිවසක් සමග ඒ වගේම ඔවුන් විශේෂයෙන්ම මුහුදු සීමාවෙන් ආරක්ෂිත සුරක්ෂිත ස්ථාන තෝරගෙන ඒ ස්ථානවල ඉඩම් හඳුනාගෙන ඒ ඉඩම් සමග නිවසක් ලබා දීමේ වැඩපිළිවෙලක් ඒවකට රජය ක්‍රියාත්මක කරා. හැබැයි ඒ ක්‍රියාත්මක කිරීම ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වුණා. හැබැයි අද දවසේ නාමල් රාජපක්ෂ මැතිතුමා පුතුණුවන් කිව්ව කාරණේ තමයි අපිට අත්දැකීම් තියෙනවා කියන කාරණේ. විශේෂයෙන් මිනිසුන්ට අත්දැකීම් එකතු වෙන්නේ මේ මූණ දෙන ඒ පරිචය එහෙම නැත්නම් මූණ දෙන ඒ පීඩනය සමග වුන් විවිධ අත්දැකීම් එකතු කරගන්නවා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විදියට එවකට ආණ්ඩුව කටයුතු කරපු අපි ඒ යාන්ත්‍රණය සමග සක්‍රියව බැඳලා ඉඳපු නිසා ඒ සුනාමි ව්‍යසනය තුළ ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳව අපිට ඉතාමත් හොඳ වැටහීමක් අවබෝධයක් ඒ ක්‍රියාත්මක වෙච්ච යාන්ත්‍රණය පිළිබඳව ඒ සඳහා රජයක් විදියට ඒකට මූණ දීලා ඒ රජයක් විදියට ඒක සාර්ථක කරගන්න ගත්ත වැඩපිළිවෙල පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ඒ අවබෝධයත් එක්ක තමයි මේ ප්‍රකාශය කරේ. හැබැයි අපි ආණ්ඩුව බුලත් දෙනකන් අපි බලාගෙන ඉන්නේ නැහැ. විශේෂයෙන්ම මේක සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට වෙච්ච පීඩනයක්. පක්ෂයක් විදිහට අපිට අනන්‍ය වූ වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා වගේම අපි කරන වැදගත්ම කාරණේ තමයි
එවකට විපක්ෂයේ හිටියේ කණ්ඩායම් සිදු කරේ ආණ්ඩුව සිදු කරන කාර්යභාරය විවේචනය කරමින් ඒ කටයුතු පහසු කරන්නට වඩා ඒ කටයුතු වලට විවිධ බාධක විවිධ සමාජ මතයන් ගොඩනගන්න උත්සාහ ගත්තා. නමුත් අද අපි විපක්ෂයක් විතර විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ එවගේ අනිකුත් විපක්ෂයේ කණ්ඩායම් කිසි ලෙසකත් මේක දේශපාලනය කරන වෙලාවක් කරගන්නේ නැහැ. කිසි ලෙසකත් ආණ්ඩුව විවේචනය කරමින් දේශපාලන මුහුණුවරකින් මේ කටයුත්තට එකතු වෙලා නැහැ. අපි යම් යම් යෝජනා යම් යම් ඉල්ලීම් ඉදිරිපත් කරමින් මේ සමස්ත ව්‍යසනයෙන් මේ රට මුදවා ගැනීම වෙනුවෙන් අපේ දායකත්වය අපේ එකඟත්වය අපේ සහයෝගය ලබා දීම තමයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විදිහට මේ වෙලාවේ අපි සිදු කරමින් ඉන්නේ.